ජීවිතයේ නැමැති දුම්රිය අවසාන නැවතුම තෙක් යන ගමන නොපෙනෙන දුම්රිය පොළ ජීවිතය කියන්නේ අපි කවුරුත් නොදන්නා වෙලාවක නොදන්නා ස්ථානයකින් ආරම්භ වෙන දීර්ඝ දුම්රිය ගමනක්. අපි මේ ලෝකයට එනකොටම අපිට හිමි වෙන්නේ එකම එක ප්‍රවේශපත්‍රයක් විතරයි. ඒ ප්‍රවේශපත්‍රයේ අපේ ගමනාන්තේ සඳහන් වෙලා තිබුණත් ඒක අපිට කියවන්න බෑ. අපි මේ දුම්රියට ගොඩ වෙන්නේ කිසිම දෙයක් දන්නේ නැති අහිංසක දරුවන් විදියට. අපේ දෙමව්පියන්ගේ උණුසුම මැද අපේ මුල්ම කාලය ගෙවෙන්නේ හරිම සුරක්ෂිතව. අපි හිතනවා මේ ගමන හැමදාම මේ වගේම සුවදායක වෙයි කියලා. සමීපතයන්ගේ වෙන්වීම. කාලයත් එක්ක දුම්රිය ඉදිරියටම ඇදෙනවා. එක එක ස්ටේෂන් වලදී අපේ දෙමව්පියන් අපේ වැඩිහිටියන් දුම්රියෙන් බැහැලා යනවා. ඒක තමයි මේ ගමනේ තියෙන අමාරුම අවස්ථාව. අපිට හිතෙනවා ඒ අය නැතිව අපේ ගමන කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඔවුන් හිටපු අසුන් දෙස බලලා අපි පැය ගණන් සමහර විට අවුරුදු ගණන් අඬනවා. නමුත් ජීවිතයේ කියන දුම්රිය කා වෙනුවෙන්වත් නතර වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම පාඩම තමයි කවුරු බැස ගියත් අපි අපේ ගමන ඉදිරියටම යා යුතු බව. මොකද තවත් ටික වෙලාවකින් ඔබේ මැදිරියට අලුත් පිරිසක් ගොඩ වෙනවා. ඒ ඔබේ සහෝදරයන් වෙන්න පුළුවන්. හොඳම මිතුරන් වෙන්න පුළුවන්. ඔවුන් ඒ හිස්වුණු අසුන්වල වාඩි වෙලා ඔබේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් දෙන්න උත්සාහ කරනවා. ප්‍රේමය, මිත්‍රත්වය සහ ගැටුම්. මේ ගමනේ මැද හරියට එනකොට අපේ මැදිරිය හරිම කාර්යබහුලයි. අපි ආදරය කරන අය, අපේ දරුවන්, අපේ මිතුරන්ගෙන් මැදිරිය පිරීලා. හැමෝම hina වෙනවා, කතා කරනවා. හැබැයි මේ හැමෝම එකම ස්ටේෂන් එකෙන් බහින්නේ නැහැ. සමහරු අපිට බොරු කරලා අතරමඟදී බැහැලා යනවා. සමහරු අපේ හිත රිදවලා යනවා. තවත් සමහරු ඉන්නවා ඔවුන් බැහැලා ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ ඔවුන් කොයිතරම් ලොකු සේවයක් අපේ ගමනට කළාද කියලා. අපි පසුතැවෙනවා ඔවුන් එක්ක හරිහැටි කතා කළේ නැති එක ගැන. ඒ නිසා ඔබේ මැදිරියේ දැන් මේ වෙලාවේ ඉන්න මිනිස්සු දිහා බලන්න. ඔවුන්ට කියන්න ඕන ආදරණීය වචනය අදම කියන්න. හෙට ඔවුන් බැහැලා ගියොත් ඔබට ඉතිරි වෙන්නේ පසුතැවීම විතරයි. නොසිතූ අනතුරු සහ බාධක. ජීවිතය හැමදාම කෙලින් පාරක යන්නේ නැහැ. සමහර වෙලාවට දුම්රිය පීලි පනින්න පුරුවන්. ඒ කියන්නේ ඔබට රැකියාව නැති වෙන්න පුළුවන්. ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට හිතා ගන්න බැරි ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔබ කල යුත්තේ කුමක්ද? බිම වැටිලා හඬන එකද? නැහැ. මනස ශක්තිමත් කරගන්න. Boost your mind. පීලි පැනපු දුම්රිය නැවත පීල්ලට ගන්න උත්සාහ කරන්න. මේ ගමනේදී ඔබට උදව් කරන්න කැමති මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඒ අයගේ උදව් ඉල්ලන්න මෙලි වෙන්න එපා. අඳුරු මීදුම අතරින් උනත් පාර පෙනෙන්නේ ඔබ ධෛර්යයෙන් ඉදිරියටම යනවනම් විතරයි. අවසාන නැවතුම සහ අපේ උරුමය. අවසානයේදී කවදා හරි දවසක දුම්රිය පාලකයා ඔබේ නම අඳගසාවි. එදාට ඔබ මේ දුම්රියෙන් බැස යා යුතුයමයි. ඔබ බැහැලා යනකොට ඔබේ අසුනේ වාඩි වෙන්න තවත් කෙනෙක් එනවා. ඔබ ඔවුන්ට ඉතිරි කරලා යන්නේ මොනවද? දේපල? මුදල්? නැහැ. ඔබ ඉතිරි කරලා යන්නේ ඔබ දුම්රිය ඇතුලේ හැසිරුණු ආකාරය ගැන මිනිස්සුන්ගේ හිතේ තියෙන මතකයයි. ඔබ හොඳ මගියෙක් වුණාද? ඔබ අනිත් අයට ආදරය කළාද? ඔබ යන ගමන සතුටින් feel the vibe ගියාද? අන්න ඒ මතකය තමයි ඔබේ ජීවිතයේ නියම වටිනාකම. ඉතින් ඔබේ ගමනාන්තයේ එනතෙක් මග දෙපස සුන්දරත්වය බලන්න. අසල සිටින අයට hina වෙන්න. ජීවිතේ විඳින්න. අවසාන උපදේශය. මිත්‍රොනි, මේ ගමනේ අවසානය ගැන හිතලා බය වෙන්නවත්, පසු කරපු දුම්රිය ස්ථාන ගැන හිතලා පසුතැවෙන්නවත් කාලය නාස්ති කරන්න එපා. මතක තබා ගන්න. ඔබ අද ගෙවන මේ මොහොත තවත් කෙනෙකුට සිහිනයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ මෙදිරිය ආදරයෙන් පුරවන්න. අසල සිටින මගියාට සිනහවක් ත්‍යාගි කරන්න. වැටුණු කෙනෙකුට නැගිටින්න අත දෙන්න. ඔබ මේ දුම්රියෙන් බැස යන දිනක ඔබ සිටි අසුන හිස්සුණත් ඔබ ඉතිරි කර ගිය ඒ සොඳුරු මතකය සහ ආදරණීය රිද්මය vibe ඔබේ මෙදිරියේ ඉතිරි වූ අනෙක් මගීන්ගේ හදවත් සුවපත් කරાવી. Boost your mind. Feel the vibe every day. ඔබේ ගමන සැබෑවටම සුන්දර එකක් කරගන්න. මේ කතාව ඔබේ හිතට පොඩි හරි සහනයක් හෝ අලුත් අදහසක් එකතු කළා නම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න.
ඔබේ ජීවිතයත් මේ වගේම සාමපාමී සහ ප්‍රබෝධමත් එකක් කරගන්න අපේ මේ ආදරණීය පවුලේ සමාජිකයෙක් වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න හිත වයිබ් channelය දැන්ම subscribe කරලා සීනුව සලකුණත් bell icon click කරන්න. ඔබේ දවස සුබ දවසක් වේවා.